හලෝ කොහොමද ඔයාලට? ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. කාලෙකින් මං හිතන්නේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති. මං අද ඔයාලට ගෙනාවේ මගේ බර්ත්ඩේ ෂූට් එක වෙච්ච විදිය අපි ගියපු ලොකේෂන් එක ගැන පොඩි වීඩියෝ එකක් කොහොමද ෂූට් එක උනේ කියලා. ගොඩක් අය කිව්වා ඒ ෂූට් එක මාරම ලස්සනයි කියලා. මට හිතුණා ඒකෙන් අපි ගනිපු ක්ලිප්ස් ටිකක් දාලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. ෆන් ෆැක්ට් ගොඩාක් තියෙනවා කියන්න. ටිකක් කියන්න. මේ මගේ මේ ගවුම මම ගත්තේ ඔන්ලයින් පේජ් එකකින්. මට ආස හිතුණා මේ වගේ මේ අමුතු විදියකට වෙනම විදියකට පරිසරෙත් එක්ක ලස්සන ෂූට් එකක් කරන්න. කොහොම හරි ඒක මම ගෙදරට ආවට පස්සේ තමයි ඇඳලා බැලුවේ. අහෝ දුකකි ඇඳුම ගොඩක් ලොකුයි. ඊට පස්සේ මේ මම වැඩි උසත් නෑ, ගවුමත් ටිකක් උස වැඩි. කොහොම හරි මම ওই ගවුම මට පුළුවන් විදියට හදාගත්තා. මේ ලස්සන ලොකේෂන් එක තිබුණේ දෙනියායේ ෆයිනස් කැලේක. ඉතින් අපිට වාහනයකින් ගොඩාක් දුර යන්න වුණා මේ ලොකේෂන් එකට. කොහොම හරි ලොකේෂන් එකටත් අපි උදේ 8ට වගේ ගිහිල්ලා ෆොටෝස් ටික ගහන්න පටන් ගත්තා. මේ පේන තරම් ඇත්තටම සුන්දර නැහැ. මේක මේ වැස්සත් එක්ක ගම් වතුරට කලින් තමයි කරේ. එතකොට ඒ දවස්වල උදේ පායලා දවල් 2න් පස්සේ වහින දවස් තිබ්බේ. ඒ දවස්වල තමයි ෂූට් එක කරේ. මේ ටිකේම කූඩල්ලෝ ඉන්නවා මාරම විදියට. මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. මෙයා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මගේ හොඳම යාළුවෙක්. ඉතින් ගොඩාක් දවස් ඉඳන් තමයි අපි ෆොටෝ ෂූට් එකක් කරමු කියලා හිටියේ. කොහොම හරි බර්ත්ඩේ ෂූට් එක කරමු කියලා හිතලා මේ විදියට කරා. එයාත් කැමති වුණා වෙනස් විදියට කරමු කිව්වට පස්සේ. ඇත්තටම ඕනි උනේ ෆ්‍රයිඩි ටේල් එකක ඉන්න නේචර් ප්‍රින්සස් කෙනෙක් වගේ තමයි අඳින්න ඕනි උනේ. ඉතින් ඔයාටත් මෙයාගෙන් ෆොටෝ ෂූට් එකක් කරගන්න පුළුවන්. මෙයා වෙඩින්ස් ඒ වගේම බර්ත්ඩේ ෂූට්, ප්‍රී ෂූට් ඒ වගේ සේරම කරනවා. අනිත් එක එයාගේ එඩිටින් එහෙම මාරම ලස්සනයි. පර්ෆෙක්ට් වැඩේ කරනවා කියලා මම රෙකමන්ඩ් කරනවා. මම ඔයාලට එයාගේ පේජ් එකත් මේ පල්ලෙහා කොහෙන් හරි දාලා තියන්නම්. ඔක්කොමත් හරි ගිහිල්ලා මේකප් එක අවුල් වුණොත් ඔක්කොම ඉවරයිනේ. මේ මේකප් එක දැම්මෙත් දෙනියායේ අක්ක කෙනෙක්. ඒ අක්ක මම කලින් කවදාවත් දැකලා නැහැ. කොහොම හරි එයා මාරම ෆ්‍රෙන්ඩ්ලි විදියට මට මගේ වැඩේ කරලා දුන්නා. ඒ සැලෝන් එකේ නම මනෝ බ්‍රයිඩල්. ඒකේ එයාගේ මේකප් එක එයා ඩාර්ක්, මගේ ස්කින් එක ටෑන් කලර් නිසා එයා හිතුවා අර ඩාර්ක් කලර් මේකප් එකක් ලස්සන වෙයි කියලා. කොහොම හරි ඒ මේකප් එක මාරම ලස්සනයි. මම ගොඩක් වෙලාවට සැලොන් වලින් මේකප් කරන්න බයයි. මොකද මගේ මූණේ පීචස් ඉක්මනටම අවුල් යනවා මේකප් එක නිසා. කොහොම හරි එයා මාරම ලස්සනට මේකප් එක කරලා දුන්නා. මම මේ දාගෙන ඉන්න ඔටුන්න ගත්තේ තෙමු එකෙන් 1000 ගාණක් වගේ උනේ මං හිතන්නේ. මේ ලන්තෑරුම ගෙනාවේ සුකිතා අයියා. ලන්තෑරුම එඩිට් එකේදී පත් වුණා. ඇත්තටම නම් පත්තු වෙලා නැහැ. ෂූට් එක කරේ ආසාවට. දැන් අවුරුදු 23ක් වෙනවා. මං ඉස්සරහට බර්ත්ඩේ ෂූට් කරයිද නැද්ද කියලා මං දන්නේ නැහැ. මං ඒකට ලොකුවට එහෙම ආසාවක් නැහැ. මොකද මේ අපි ඉතින් දුක් වෙන්න ඕනේනේ වයසට යනවා කියන්නේ. හැබැයි ගොඩාක් කල් ඉඳන් ආසාවෙන් ඉඳිය මතක් වෙන්න හරි අනේ මගේ තරුණ කාලේ ෆොටෝස් නේ කියලා මට වයසට ගියාම බලන්න හරි පුළුවන් නේ කියලා තමයි මම මේ ෂූට් එක කරේ. කූඩල්ලොන්ට බයයි නම් ඔයාට මේ වගේ ෂූට් එකක් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මම මේ කිව්වේ මේ ඇඳුම කැතයි කියලා නෙවෙයි. මේ ඇඳුම මාරම ලස්සනයි. මේ වැඩේ තියෙන්නේ මට පිටෝන් කරලා බලලා නෙවෙයිනේ ගෙනාවේ. ඒක නිසා චුට්ටක් විතර ලොකුයි. ඒ ඇරෙන්න කිසිම අවුලක් නෑ ඇඳුමේ. මේ අක්කගේ පේජ් එකේත් මාරම ලස්සන විදියට ඩ්‍රෙස් කරලා තිබ්බා. එයා අමුතුම වයිබ් එකකට මේ ඩ්‍රෙස් කරන කෙනෙක්, ඩ්‍රෙසින් කරන කෙනෙක්. ඉස්සරහට එයාට ලොකු ගමනක් තියෙයි. එයා අලුතෙන් තමයි පටන් අරන් තියෙන්නේ මං හිතන්නේ.
මේ දවස්වල ගොඩක් වැස්ස නිසා ගොඩක් උදේට පාලා හවසට ධාරානිපාත විදියට වහින්න ගන්නවා. ඒක නිසා දෙනේ ආයේ සම්පූර්ණයෙන්ම අපි ගියපු ටිකේම තියෙන්නේ මේ කඳු. ඒක නිසා සමහර තැන්වල නාය යන්න පටන් අරන් තිබුණා. ඒක නිසා අපි ඉක්මනටම ෂූට් එක කරලා එන්න තමයි ලෑස්ති වුණේ. කොහොම හරි ඔක්කොම වැඩේ ලස්සනටම කරා. දවල් 12 වගේ වෙද්දි කරගෙන ෂූට් එක කරලා අපි එහෙම එන්න පිටත් වුණා. මට නම් ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මේ 23 වෙනි බර්ත්ඩේ එක කවදාවත් අමතක නොවන බර්ත්ඩේ එකක් වුණා. මට ෆොටෝස් ටික තියනවානේ. කවදා හරි බල ඉන්න හරි පුළුවන්. ඉතින් ඔයාලටත් ඔයාලගේ ලස්සනම දවසක් ලස්සනම විදියට මතක තියාගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම සුකිත අයියට එයාගේ ලෂ් මොමන්ට් පේජ් එකට එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. කොහොම හරි අපේ මේ ෂූට් එක මෙතනින් ඉවරයි. මෙන්න මෙහෙම තමයි මගේ ලස්සනම දවසක් ගෙවිලා ගියේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරන්න. මෙන්න මේ ෆොටෝස් ටිකත් බලාගෙනම යන්න.